ආනන්ද පෙරේරා ජෙමොලොජි ටීචර් කියන YouTube channel එකේ 150 වෙනි පාඩම L 150 දැන් පටන් ගන්න හදන්නේ. මේ පාඩමේදීද අපි ඉගෙන ගන්නේ low heated status in sapphire inclusions. මේ sapphire වල inclusions එක එක විවිධ උෂ්ණත්ව සීමාවලදී කොහොමද හැසිරෙන්නේ? ඒ උෂ්ණත්ව සීමාවලදී ඒවට රත් වුනහම සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක ඔබට අවබෝධ කරන්න තමයි මේ පාඩම් ටික ඉදිරිපත් කරන්නේ. මේවා බලනකොට හොඳට තේරෙයි හීට් එකත් එක්ක පොඩ පොඩ මේක වෙනස් වෙන්නේ කොහොමද කියන එක. එහෙනම් අපි අවබෝධය අරගත්තොත් මේවා දැකලා අවබෝධය ගත්තොත් මතක හිටිනවා මේක ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන් වැඩක්. අංක පිළිවෙලට විතරක් පාඩම් ෆලෝ කරන්න අතරින් පතර බලන්න එපා. ඒකේ ප්‍රයෝජනයක් නැහැ. එතකොට අපි යන් ඇතුළට පාඩමට ඒකේ cover photo එකට ගියාම low heated status in sapphires part 2 මේ පාඩම. එතකොට මෙතනදී මේකට මම මේ පින්තූරයක් cover photo එකට දාලා තිනවා. මේ දාලා තියෙන එකේ ඇත්තටම අංශක 1100ට රත් කළාම මේ නැචරල් ගලට සිද්ධ වෙච්ච වෙලා තියෙන වෙනස කුමක්ද කියන එක. මේක අපි පොඩි ස්ටත්ත්වයේ ඉඳලා ඉස්සරහට යනවා. 1100 දී තත්ත්වය තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. ඒක අපි ඒ අවස්ථාවේදී කතා කරමු යමු ඉදිරියට. මේ තියන්නේ අංශක 750 දී අංශක 750 දී විශාල දිලිසෙන විකණ්ඩනයක් වර්ධනය වෙලා තිනවා. පේනවද මේ? බේස් පටිකයට යටින් දිලිසෙන විකණ්ඩනයක් වර්ධනය වෙලා අංශක 750. වෙන කොහෙවත් මොකුත් නෑ පේන්න. තවම පේන්න තියෙන්නේ අරක විතරයි. ඒ බලන්න හොඳට. එතකොට ඔය 750 දී වෙන කිසිම වර්ධනයක් වෙලා නැහැ. විකණ්ඩනයක් පේන්නේ නැහැ. ඊළඟට බලමු ඊළඟ එකේදී. එතන මොකද වෙලා තියෙන්නේ? සෙල්සියස් 900ට රත් කළාම මෙන්න මේ හරියේ වෙනසක් වෙලා මේ බලන්න 750 දී මෙන්න මේ හරිය මේ 900 දී මෙන්න මොකද වෙලා තියෙන්නේ? ඉරිතැලීම් ධාරවල සුව වීමට පටන් අරගෙන මේ ඉරිතැලීම් ධාර ටික සුව වෙන්න පටන් ගන්නවා. එතකොට ඉහළින් ඇගිලි සලකුණු රටාවක් නිර්මාණය කර පහළින් වීදුරු සහිත ප්‍රදේශයක් ඉතිරි වෙලා ඉහළින් ඇගිලි සලකුණක් නිර්මාණය වෙලා පහළින් වීදුරු සහිත ප්‍රදේශයක් ඉතිරි වෙලා මෙන්න 750 දී මෙන්න ඒක 900 දී. එතකොට 750ට රත් වුණා නම් අපිට මේ தත්ත්වය පේනවා. 900 දක්වා රත් වෙලා නම් මේ தත්ත්වය පේනවා. අපි යම් ඊළඟ එකට. ඒතර ඊළඟ එකේදී කියන්නේ ඒක රත් වෙලා තියෙනවා 1100ට. එතකොට මේ හරිය ගොඩක් වෙනස් වෙලා අර වීදුරුපය පාරදෘශ්‍ය බොහෝ දුරට අතුරුදහන් වෙලා මේ බලන්න මෙතන තිබිච්ච එක අතුරුදහන් වෙලා. බලමු ඉස්සරහට මේ තියෙන්නේ මෙන්න මේක 750 දී තිබුණා 900 දී පොඩ්ඩක් අඩු වෙලා ගියා 1100 දී ඒක නැති වෙලා ගිහිල්ලා. මේ සම්පූර්ණ වෙනස් වෙලා. බලන්න සංසන්දනය කළා මේ තියෙන්නේ උණුසුම් නොකල රත් කරන්න කලින් නැචරල් ගල. මේ තියෙන්නේ වටකුරු සර්කට් ස්පටිකයක්. එතකොට ඒක අංශක 750ට රත් කළාම මේ තත්ත්වය. 900ට රත් කළාම මේ තත්ත්වය. දැන් 1100 දී අරක අතුරුදහන් වෙලා. එතකොට සියුම් නාලිකා නිපදවමින් විකණ්ඩනය තවදුරටත් සුව වෙලා. මේ බලන්න සියුම් නාලිකා හදලා විකණ්ඩනය සුව වෙලා. සර්කොන් ස්පටිකයේ මතු පිට පොඩ්ඩක් වෙනස් වෙලා සුබට බව අඩු වෙලා තියෙනවා. මේ බලන්න මුල් එක මේ මුල් එක ඒකේ සුබට බව අඩු වෙලා දැන් 1500ට ගියාම මොකද වෙලා තියෙන්නේ කියලා බලමු. 1500 දී මේ ඇගිලි සලකුණ ප්‍රසාරණය වෙලා දිගට නාලිකා බොහොමයක් කුඩා බුබුලු වැනි ලක්ෂණ වලට පත් වෙලා දිගට නාලිකා වගේ තිබිච්ච ඒවා කුඩා බුබුලු වගේ වෙලා. ඒකට කියනවා නෙක් ඩවුන් එකක් වෙලා කියලා.
මේ මිලිමීටර 1.5ක් දිග 1.5ක් පළල ප්‍රදේශයක තත්ත්වය තමයි මේ අරන් තියෙන්නේ. එතකොට මෙන්න මම ආයි පෙන්නනවා මේ තියෙන්නේ උණුසුම් නොකල සාම්පලයේ විනිවිද පේන ස්පටිකයක් මේ නැචරල් ගල හීට් කළා නැහැ. මේ තියෙන්නේ ඒකේ විනිවිද පේන සර්කල් ස්පටිකය. මෙන්න අංශක 750ට රත් කළාම තත්ත්වය. මේක යටේ මෙන්න මෙහෙම හැදිලා විශාල දිලිසෙන විකණ්ඩනයක් මේකට වටේ වැදිලා. 900ට රත් කළාම මොකද වෙලා තින්නේ? ඒක ඒ ඉරිතැලීම් ධාරවල සුව වෙන්න පටන් ගන්නවා. බෙහෙත් සුව වෙන්න පටන් ගන්නවා. ඉහළින් ඇඟිලි සලකුණු රටාවක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. දැන් බලන්න 1100ට යද්දී මොකද වෙලා තින්නේ? සියුම් නාලිකා නිපදවමින් මේ විකණ්ඩනය තවදුරටත් සුව වෙලා සර්කොන් ස්පටිකයේ තිබිච්ච සුමට බව අඩු වෙලා 1500ට ගියාම ඇඟිලි සලකුණු ප්‍රසාරණය වෙලා මේ දිගට නාලිකා බොහොමයක් කුඩා බුබුල් වැනි ලක්ෂණ සෑදී නෙක් ඩවුන් වෙලා තියෙනවා. ඒ 1500 දැන් අපි දැක්කා සියුම් රත් දොකල ගලේ තිබිච්ච ඉන්ක්ලූෂන් එකට එක එක උෂ්ණත්වවලදී සිද්ධ වෙච්ච දේ. මේ බලන්න ආපහු මේ රත් දොකල උණුසුම් දොකල ගලේ තිබිච්ච සර්කන් ස්පටිකය දැන් අංශක 850ට රත් කළාම 900 දී අංශක 1100 දී 1500ට ගියාම දැන් අපි යන් ඊළඟ එකට. එතකොට මෙතන තියෙනවා මේ ඩාර්ක් ෆීල්ඩ් ඉලුමිනේෂන් එකෙන් මිලිමීටර 1.5ක දිග සහ පළල ප්‍රදේශයක් විශාල කරලා බැලුවාම මේ හීට් කරපු නැති නැචරල් ගලක කුඩා ස්පටික කීපයක් කිව් වට වෙච්ච දිගටි මයිකා ස්පටිකයක් පේනවා. මේ දිගටි ස්පටිකේ මයිකා මේ අන්හීටඩ් ගලක්. එතකොට මෙතන මේ තියෙන පුංචි ස්පටික සමූහයේ කුඩා ස්පටික කීපයකින් වට වෙච්ච මේ ලොකු එක දිගටි එක මයිකා ස්පටිකයක්. අපි ඒක අංශක 600ට රත් කළාම බලන්න මේක මේ නැචරල් ගල නැචරල් ඉන්ක්ලූෂන් එක අංශක 600ට රත් කරනකොට මොකද උනේ? කුඩා ඉරිතැලීමක් සෑදී ඇති ඉහළ වප්පස මෙතන තියෙන පොඩි ඉරිතැලීමක් හැර සැලකිය යුතු වෙනසක් වෙන කොහෙවත් නැහැ. හොඳට බලන්න. අංශක 600ට රත් කළාම මෙන්න මෙතනින් කුඩා ඉරිතැලීමක් ඇවිල්ලා තිනවා. වෙන මොකවත් වෙනසක් පේන්නේ නැහැ. මෙන්න ආයි මුලයකට ගියා. මෙතන ඉරිතැලීමක් නැහැ. දැන් අංශක 600ට රත් කළාම මෙතන තියෙනවා. ඔන්න වෙනස. එතකොට ලෝ හීට් එකක් කියන්නේ. එතකොට අංශක 600 ලෝ හීට් එකක්. දැක්කද වෙනසක් තියෙනවා පේනවා. අංශක 900ට ගියාම ඩිෆියුස් ෆයිබර් ඔප්ටික් ඉලුමිනේෂන් එකේ මිලිමීටර 1.5 දිග 1.5 පළල ප්‍රදේශයක් ගත්තාම අරකමයි මේ තියෙන්නේ අර කලින් දැකපු දේ. ඉතින් දැන් 900 දී එක මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. මේ හරිය මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. එතකොට අංශක 900 දී දර්ශනීය තාප විපර්යාසයේ පැහැදිලි සලකුණු පෙන්නනවා වටේ. කලින් දැක ඇති ඉරිතැලීම් වලට අමතරව පසුබිම ඇති ස්පටික වටා මේ ස්පටික වටා වීදුරු ඩිස්කොයිඩ් හැදිලා. ඉදිරිපස ඇති බයෝටයිට් ස්පටිකයේ වටා දිලිසෙන ඉරිතැලීමක් මෙතන පෙන්නනවා. මේ දිලිසෙන ඉරිතැලීමක් පෙන්නනවා. ඔන්න 900 දී තත්ත්වය. මෙන්න උණුසුම් නොකල තත්ත්වය, මෙන්න 600 දී තත්ත්වය. මේක විතරයි පේන්නේ. මෙන්න 900 දී තත්ත්වය. අපි යමු ඉදිරියට. දැන් 1100 දී ඒකට මොකද වෙලා තියෙන්නේ බලන්න. සමහර ඉරිතැලීම් සුව වීමට පටන් අරගෙන බයෝටයිට් ස්පටිකයේ වටා ඇති වීදුරු විවරය මේ තියෙන වීදුරු විවරය දිගටි නාලිකා වර්ධනය වෙලා තියෙනවා. මේකේ දිගටි නාලිකා වර්ධනය වෙලා තියෙනවා. රාමුවේ මුදුනේ ඇති වීදුරු ඩිස්කොයිඩ් වල මේ මුදුනේ තියෙන වීදුරු ඩිස්කොයිඩ් වල අර්ධ වශයෙන් සුව වූ දාර නෙක් ඩවුන් හා පුළුල් වීමට පටන්ගෙන ඇත. ඒවා පළල් වෙන්න පටන් ගන්නවා. උන්ට 1100 තත්ත්වය. දැන් අපි
1500 දී ඒකට මොකද වෙලා තියෙන්නේ බලන්න. මෙන්න 1500 දී තත්ත්වය. 1500ට රත් කළාම මේ ඩිෆියුස් ෆයිබර් ඔප්ටික් ඉලුමිනේෂන් එකෙන් මේක අරන් තියෙන්නේ මිලිමීටර 1.5ක ක්ෂේත්‍රයක්. දිග 1.5යි පළල 1.5යි ක්ෂේත්‍රයක් ලොකු කරලා මේ තියෙන්නේ. මේ දර්ශනයේ අර මුලින්ම තිබුණු ගලේ තත්ත්වය බලමු. නැචරල් ගල මෙන්න මේක. දැන් බලන්න ඒකට වෙලා තියෙන දේ. මේක දිහා බැලුවාම ලොකු වෙනසක් පේනවා. ඔන්න අයියලා මේ 1500ට රත් කළා. 1500 වෙලා තියෙන දේවල් ටික බලන්න. ආයි යනවා මුලට මෙන්න උණුසුම් නොකල ගල. මෙන්න 600 දී මේක විතරයි දැක්කේ. 900 දී තව පොඩි වෙනස්කම් වගේක් වෙන්න වෙලා තියෙනවා. අඳුරගන්න. ඒකම 1100 දී මෙන්න වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා. තව ඒකම 1500 දී මෙන්න තත්ත්වය. මේ දර්ශනය නාටකාකාර ලෙස වෙනස් වෙලා ග්ලාසි ඩිස්කොයිඩ් සහ අර්ධ වශයෙන් සුව වූ ඉරිතලින් දියවී ගිය පෙනුමක් ඇති කරනවා. මේ ග්ලාසි ඩිස්කොයිඩ්ස් තියෙන්නේ. දර්ශන ක්ෂේත්‍රය හරහා මේක අර්ධ වශයෙන් සුව වෙලා ඉරිතලීමක් ගියා කියලා පේනවා. මේ බයෝටයිට් ස්පටිකය එහි මැදේ නිශ්චල වායු බුබුලක් වර්ධනය කළා. මේ මැද නිශ්චල වායු බුබුලක් වර්ධනය වෙලා. ඔන්න 1500 තත්ත්වය. අපි ආපහු යනවා මෙන්න නැචරල් ගල. නැචරල් ඉන්ක්ලූෂන් එක. මෙන්න 600ට රත් කළාම තත්ත්වය මේක විතරයි ආවේ. 900 දී ඊට අමතරව ඒකත් වර්ධනය වෙලා මේත් වර්ධනය වෙලා. දිලිසෙලි ඉරිතලීමක් පේනවා. තව ටිකක් රත් කළාම 1100 දී මෙහෙම පේනවා. මේ වීදුරු ඩිස්කොයිඩ් අර්ධ වශයෙන් සුව වූ දාර ඒවා පේනවා. 1500ට ගියාම මෙහෙමයි පේන්නේ. එහෙනම් දැන් පැහැදිලි ඇති විවිධ උෂ්ණත්ව වලට රත් කරාම අපිට ඒකේ ඉන්ක්ලූෂන් එක බැලුවාම කියන්න පුළුවන් රත් වෙලා තියෙන සීමාව පවා. අපි යන් ඊළඟ තුන්වෙනි කොටසෙන් අපි හම්බ වෙනවා 151 වෙනි පාඩමේ. එතකන් මම නතර වෙන්නයි හදන්නේ. එහෙනම් මේක නැවත බලලා මතක තියාගන්න. subscribe කළා නැත්නම් දැන්ම subscribe කළා bell icon click කරන්න. අපේ national youth එකට මේක share කරන්න. හැමෝම ඉගෙනගෙන මේ ක්ෂේත්‍රයට එන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඕගොල්ලන් ෂෙයා කළා කියලා ඕගොල්ලන්ට කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහැ. දැනුම දීපු තරමට මේකට සේවය කරන්න මිනිස්සු බී වෙයි. රට දියුණු වෙයි, මිනිස්සු දියුණු වෙයි, ඕගොල්ලෝ දියුණු වෙයි. එහෙනම් අපි ඊළඟ පාඩමේදී 151 වෙනි පාඩමේදී හමු වෙනකම් නතර වෙන්න